Welcome back to our YouTube channel. ඉතින් මම අද හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපි අපේ බබාලගේ කොන්සර්ට් එකට කොහොමද කොස්ටියුම් ඩිසයින් කරන්න රෙදි ගන්න ගියේ කියලා කියන්න. ඇත්තටම අද පොඩ්ඩක් වහින දවසක්. ඒ වුණාට ගුරුවරයෙක් විදිහට වැස්ස කියලා කම්මැලි වෙන්න බෑ. මොකද ගුරුවරයෙක් කියන්නේ ජීවිතයකට පණ දෙන්න පුළුවන් එක පුරුකක්. අපි උදේම ඩාන්සින් ප්‍රැක්ටිස් පටන් ගත්තා. මගේ පොඩ්ඩෝ ටිකත් හරි ආසාවෙන් ඇවිල්ලා හිටියා. මොකද එයාලගේ කොන්සර්ට් එක තියෙන ස්ටේජ් එකේ තමයි අපි එයාලට ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. එයාලගේ කොන්සර්ට් එක තියෙන ස්ටේජ් එක මේක නිසා එයාලා හොඳට පුරුදු වුණාට පස්සේ එයාලගේ අයිටම්ස් ලස්සනට පර්ෆෝමන්ස් කරනවා ස්ටේජ් එකේදී. ඉතින් මේ ඉන්න මගේ සෝසමල one and only girl. ඉතින් එයාත් මේ හරියට සූදානම් වෙන්නේ එයාලගේ ලස්සනම දවසට. දරුවෝ කියන්නේ ඇත්තටම මල් වගේ මේ දරුවොත් එක්ක ගත කරන කාලයේදී ලස්සන සුන්දර තැන් අපිට හම්බ වෙනවා. ඉතින් ජීවිතයක වටිනාම අවස්ථාවක් මේක. අපි ඉතින් ටවුන් එකට යන සූදානම් වුණා. අද චුට්ටක් වැස්ස නිසා අපි බස් එකේ තමයි ගියේ. අපි දෙන්නත් එක්ක එකතු වෙලා බස් එකේ ගිහිල්ලා බස් එකෙන් බහැපුවම තේ එකක් බිව්වා. මොකද හරියටම වැස්සත් එක්ක අපි අසනීප වුණොත් එහෙම ඇත්තටම ලොකු දෙයක් අපිට කරගන්න තියෙනවා. අපි ශක්තිමත්ව ඉන්න ඕනේ. මේ වැස්සේ ගියත් ඇත්තටම අපි දෙන්නත් අසනීපක තත්වයෙන් තමයි ඉන්නේ. නමුත් දරුවෝ කියන්නේ අපිට වටිනාම දෙයක් නිසා ගුරුවරයෙක් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ නැති එකම වෘත්තිය තමයි ගුරු වෘත්තිය කියන්නේ. දරුවෙක් ලස්සනට ඉන්නවා කියන්නේ, දරුවෙක් ලස්සනට ස්ටේජ් එක පර්ෆෝමන්ස් කරනවා කියන්නේ ඇත්තටම ගුරුවරයෙක්ට හරිම ආඩම්බරයි. අම්මගේ තාත්තගේ අත් දෙකෙන් අල්ලගෙන පෙරපාසල් ඇවිල්ලා අම්මා මතක් වෙනකොට චුට්ට අඬන ටීචර් ගාවට දුවගෙන ආපු එයාලා දැන් ලොකු වෙලා. ඇත්තටම මට හරිම ආඩම්බරයි. ඒ නිසායි මම එයාලට මෙච්චර කැපවීම කරන්නේ. ටික ලොකු වෙනකොට නවීන තාක්ෂණයත් එක්ක එයාලා ඉස්සරහට යන්න ඕනේ. මේ එයාලගේ පීකොක් ඩාන්ස් එකටයි පූජා ඩාන්ස් එකටයි අපි තෝරගත්ත ඩිසයින් එක. එතනින් අපි ඒ බඩු ටිකත් අරගෙන එළියට ගියේ අපි තව ෂොප් එකකට යන්න. ඇත්තටම එළියට බහිනකොටත් වැස්ස වුණත් වැස්ස නොකතා අපිට මේ වෙලාවේදී දරුවෝ වෙනුවෙන් කැප කරන්න වෙනවා. මොකද තව දින කිහිපයක් අපේ කොන්සර්ට් එකට තියෙන්නේ. අපි ඒ වෙනකොට කොස්ටියුම් හදාගන්න ඕනේ. අම්මලාට තේරෙන්නේ නැහැනේ. මොකද අපිට කාලය මේ වෙලාවේදී වටිනවා. දරුවොත් එක්ක ගත කරනකොට අපි වැස්සේ මේකයි මේ අවස්ථාවට මූණ දෙන්න සිදු වුණේ. මොකද අපිට කෙටි කාලයක් වගේ කාලයකින් කොස්ටියුම් ඩිසයින් කරගන්නත් තියෙනවා. ඒ වගේම තමයි ඩාන්සින් ප්‍රැක්ටිස් එක තියලා අපි යාලගේ රිහර්සල් එක තියන්නත් ඕනේ. අපි මේ ආවේ අම්පාර ටවුන් එකේ තියෙන රංජන් සුපර් සිටි එකට. ඒකේ තමයි තව ලස්සන ඩිසයින් තියෙන රෙදි අපිට බබාලට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දෙන්නා පොඩ්ඩක් ඇවිදගෙන යන ගමන් කතා කර ගියේ ඊගාවට ගන්න තියෙන කොස්ටියුම් ඩිසයින් මොනවද කියලා බලන්න. ඉතින් අපි ඒකෙදි පීකොක් ඩාන්ස් එක ඩිසයින් කරන ලස්සන රෙදි ටිකක් තෝරගත්තා. ඒ අතරතුරේදී අපි තව පූජා ඩාන්සරත් කෑලි කොටස් කිහිපයක් එකතු කරා. ඇත්තටම අපි මේ කල්පනා කර අපි ඩිසයින් කරන්නේ බබාලගේ ලස්සන දවස වෙනුවෙන්. මොකද අවුරුද්දකට එක වතාවයි අපි දරුවෙක්ට කොන්සර්ට් එකක් තියන්නේ. මේ කොන්සර්ට් එකේදී තමන්ගේ කොන්ෆිඩන්ස් එක හදාගන්න නම් තමන්ගේ දරුවා ලස්සනට ස්ටේජ් එකේ ඉන්න ඕනේ. ගුරුවරුන් විදියට අපි හිතන්න යන්නේ ඒ දේ. අපි යන්නේ නිසායි මෙච්චර කැපවීමක් කරේ. ඇත්තටම දන්නේවත් නැතුව රෑ වුණා. මොකද බබාලගේ කොස්ටියුම්ස් බඩු හොයාගන්න පොඩ්ඩක් අපිට අපහසු වුණා. කඩවල් කිහිපයකට යන්න ඕන නිසා. මේ වෙලාවේදීත් ඇත්තටම හොඳටම වහිනවා. අපි දෙන්නා උදේ 5ට කාපු ගමන් කන්නත් නැතුව තමයි මේ ගමන අපි ආරම්භ කරේ. නමුත් දරුවෝ වෙනුවෙන් කියනකොට බඩගින්නක් අපිට දැනුනේම නැහැ. අපි ඉතින් බස් එක එනකන් කියලා අපි පොඩි රයිස් එකක් අරගෙන රයිස් එකක් කෑවා. මොකද අපිට බඩගිනි නිසා. බඩගිනි වුණත් අපිට බඩගින්නක් තේරෙන්නේ නැහැ මේ වෙලාවේදී. මොකද දරුවෝ තමයි ලස්සනට ඉන්න ඕනේ. දරුවෝ තමයි අපේ මූලික අරමුණ. මහන්සියක් දැනෙන්නේ නැති, බඩගින්නක් දැනෙන්නේ නැති මේ කාලය ඇත්තටම හරි ඉක්මනින් යනවා. දෙසැම්බර් 6 වෙනිදා කියන්නේ මගේ දරුවන්ට සුවිශේෂී දවසක්. එදාට එයාලා ඇත්තටම ලස්සනටම ඉන්න ඕනේ. දැන් අපි ඉතින් ගෙදර යන තමයි මේ ලෑස්ති වෙන්නේ. ටවුන් එකෙන් එළියට එනකොට දැනෙන හැඟීම ඇත්තටම මේ මගේ දරුවෝ වෙනුවෙන් කැප කරන්න කියන හැඟීම මට එනවා. මොකද මගේ දරුවෝ එදාට ලස්සනට ඉන්නවා කියන්නේ මුළු ලෝකයක් ඉදිරියේ, මුළු සමාජයක් ඉදිරියේ ඕන් ගැන කතා වෙනවා. අන්න ඒකයි විය යුත්තේ. මොකද ගුරුවරුන් අපි වෙහෙස මහන්සි වෙන්නේ දරුවෙක් ඉදිරියට ගෙනියන්න. දෙමව්පියනුත් මිල මුදල් වියදම් කරලා ඇත්තටම කැපකිරීම කරන්නේ තමන්ගේ දරුවා ඉදිරියට ගෙන යන්න. පෙරපාසල් කාලය තුලදී දරුවෙක් ඇත්තටම සබකෝලය නැතුව ස්ටේජ් එකක් පර්ෆෝමන්ස් කරනවා කියන්නේ ඒ දරුවා ඇත්තටම ඉදිරියේදී දක්ෂතාවයක් දක්වන්න පුළුවන්. දරුවෙකු දක්ෂතාවයක් පෙන්වනකොට අපි එයාලගේ කොන්ෆිඩන්ස් එක හදන්නේ
දරුවෙකුගේ ඇඳුමක් තුලින්. මොකද තව දරුවෙක් ලස්සනට ඉන්නකොට තව දරුවෙක් ඊට වඩා චුට්ටක් අඩුවෙන් ලස්සනට ඉන්නකොට ඒ දරුවගේ හිතට පොඩි දුකක් ඇති වෙන්න පුළුවන් මගේ ඇඳුමේ තත්ත්වය පිළිබඳ. මොකද පුංචි හිත්නේ. අන්න ඒ නිසායි අපි බබාලා හැමෝටම එක විදිහටම එකම ඇඳුම් ගන්න මෙච්චර වෙහෙසෙන්නේ. ඉතින් හැම දරුවෙක්ම ලස්සනට ඉන්න ඕනේ. මොකද මේ හැම දරුවෙක්ම මගේ දරුවෙක්. මේ ඉන්න සියලුම දරුවෝ මගේ දරුවෝ නිසායි මම මෙච්චර මහන්සි වෙන්නේ. දරුවෙකුට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම දෙන්නයි මේ වෙහෙසෙන්නේ. ඉතින් ඇත්තට මේ වෙලාවේදී දෙමව්පියන්ට ලොකු සහයෝගයක් දක්වනවා. ඒකටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔන්න ඉතින් අපි ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉන්න ගමන් රෑ වෙලා බැලුවා මම කොච්චර බජට් එකක් ගියාද කියලා බබාලගේ රෙදි ටිකට. මොකද මේ වෙලාවේදී අපි ඇත්තටම බජට් එක මැනේජ් කරගන්න ඕනේ බබාලගේ රෙදි ගන්නකොට. මොකද මේ දවස්වල වියදම් එක්ක දෙමව්පියන්ට කොන්සර්ට් එකේ විශාල බරක් දරන්න අමාරුයි. ඉතින් ඒ නිසා අඩුම බජට් එකෙන් අඩුම විදියට තෝරගන්න ඕන නිසායි අපි දෙන්න ඉක්මනින්ම මේ දේ සූදානම් කරගත්තේ. ඉතින් අපි ඊගා වීඩියෝ එකෙන් එන්නම් බබාලට කොහොමද කොස්ටියුම් රෙඩි කරගත්තේ කියලා බලන්න. ගිහින් එන්නම්. බයි බයි.